අවිජහිත ලෝකයට පහළ වෙන සෑම බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම මේ ධර්ම දේශනාව කරනවා. ලෝකෙට පහළ වෙන සෑම බුදු කෙනෙක්ම ඉච්ඡර මේ මිනිස්සයා සතර අපායෙන් නිදහස් කරවන්නත් නිවනට පමුණවන්නත් පින්පව් තේරුම් ගන්නත් කුසල් තේරුම් ගන්නත් උපකාරී වන දේශනාවක්. මේ දේශනාවේ නම දේවදූත සූත්‍රය. මේ දේවදූත සූත්‍රය කියන එක අදුම තරමේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් සියවතාවක්වත් අහන්න ඕන. හේතුව මිනිස්යාගේ අතින් පව් සිද්ධ වෙන්නේ, අකුසල් සිද්ධ වෙන්නේ, පින් කරන්න ප්‍රමාදය ඇති වෙන්නේ සසර බය නැති නිසා. සසර බය කෙනෙකුට තිබ්බොත් එහෙම අපි මැරිලා ආයෙ ඉපදිනවනේ කියලා ඉපදිලා යන ලෝක දිහා බලනකොට පින්තුනේ අපිට සසර බය ඇති වුණොත් එහෙම ගොඩාක් අපේ අතින් පව් දුරු වෙනවා, කුසල් සිද්ධ වෙනවා. ඒ නිසා මම කෙලින් මේ බුද්ධ දේශනාවම සිද්ධ කරන්න. ඒ තමයි මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සෙවැත් නුවරදී අනේපිඬු සිටුතුමාගේ ආරාමේ එදා සංඝයාට බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. ඒ තමයි ඔන්න ගෙවල් දෙකක් තියෙනවා. මේ දේශනාව පින්වතුනි හොඳට කන් යොමු කරගෙන අහන්න ඕන දේශනාවක්. හොඳට හිත වෙන දිහකට ගන්න නැතුවම අහගෙන ඒ ධර්මයේම හිත තියාගෙන ගියොත් බුදුරජාණන් වහන්සේ යම් අර්ථයක් උදෙසා ධර්මයේ දේශනා කළා නම් ඒ පිහිට අපිට ගන්න පුළුවන්. ඔන්න ගෙවල් දෙකක් තියෙනවා. ඒ ගෙවල් දෙකේ එහා පැත්තේ ගෙදරත් හොඳට දොර ඇරලා ජනෙල් ඇරලා තියෙනවා, ඇතුලේ හොඳට පේනවා. මේ පැත්තේ ගේට් ඇරලා තියෙනවා, ඇතුලේ හොඳට පේනවා. මැද එක මිනිහෙක් ඉන්නවා. ඒ නුවණැති හොඳට ඇස් පේන කෙනාට පේනවා මේ ගෙදරින් අර ගෙදරට යනවා, අර ගෙදරින් මේ ගෙදරට යනවා, ඒ ගේ ඇතුලේ ඇවිදිනවා. ඒ ඔක්කොම පේනවා ඒ අතරතුර ඉන්න කෙනාට. බුදුරජාණන් වහන්සේ වදාලා ආන් ওই විදිහට තමයි පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මිනිස් ඇස ඉක්මවා ගිය දිවසින් චුත වෙන උපදින සත්වයන්ගේ ලාමක උපත්, උසස් උපත්, ලස්සන උපත්, කැත උපත්, සුගති දුගති ආදී මේ සෑම දෙයක්ම කර්මානුරූප සත්වයා උපදින හැටි පේනවා බුදුරජාණන් වහන්සේට.